සුබ දවසක් සියලුම දෙනාට ඒ ෆෝමැට්ස් එකෙන් ගෙනෙන අලුත්ම වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මාර්තු මාසයේ 24 වෙනිදා ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු දිනේ. ඉතින් මම හිතනවා අද කට්ටිය හොඳින් විභාගයට මුහුණ දුන්නා කියලා. ප්‍රථම පත්‍රය පොඩ්ඩක් අමාරුයි කියලා සමහරව කියනවා. ඉතින් අපි බලමු කොහොමද ප්‍රශ්න පත්‍රය කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. යාළුවන්ට පේන්න මේක share කරන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. මාර්තු මාස 24 වෙනිදා පැවතුණු අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රය තමයි අපි අද බලන්න යන්නේ. ඒකෙත් පළවෙනි පත්‍රයේ ඒ කොටස තමයි අද සාකච්ඡා කරන්න යන මුලින්ම මේ වීඩියෝ එකේ. O level 2024-2025 අපි බලමු ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කොටස් ටික කරගෙන යමු. ඔයාලා හරියට ලිව්වද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. කොහොමද පේපර් එක බලලා ලකුණු කොහොමද කියලා ඔයාලට හිතෙන්නේ. ඉතින් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ඒක තියෙන්නේ නිවසක බිත්ති වල තීන්තාලේප කිරීමට මිනිසුන් 6 දිනක් අවශ්‍ය 6 දිනකට දින 8ක් ගත වේයයි ඇස්තමේන්තු කළ තියෙනවා. එතකොට මිනිස්සු 6 දිනකට දින 8ක් කියලා තියෙන්නේ. දින 8ක්. එතකොට ළමයි කියලා තියෙනවා එම කාර්යම දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතරව යෙදිය යුතුද? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අමතරව යෙදිය යුතුද? හරිද? අපිට කියලා දෙනවා මේකේ මිනිස්සු 6 දෙනෙක් ඉන්නවලු. මිනිස්සු 6 දෙනෙක් දින 8කදී මේ බිත්ති ආලේප කරනවලු. ඒක දින 3කින් ඉවර කරන්න අමතරව මිනිස්සු කී දෙනෙක් ඕනද? මිනිස්සු කීයක් ඕනද කියලා මේ අහන්නේ අමතරව මිනිස්සු. දැන් මෙතන මේ පොඩ්ඩක් කට්ටිය එහාට මෙහාට කරගන්න පුළුවන් තැන තමයි අමතරව යෙදිය යුතුද කියන අහන තැන මිනිස්සු. ඉතින් අපි හදමු. අපි මේකට අපිට ඕන මිනිස් දින කියන සංකල්පය. අපි දැන් මුලින්ම බලමු දැන් මේ එස්ටිමේට් කරපු විදිහට මිනිස් දින කීයක් එනවද කියලා. මිනිස් දින එනවා එතකොට ළමයි 6 වරක් 8ක් නේද? මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා දින 8කට කීයද 6 වරක් 8 48ක් වෙනවා. හරි. ඊට අපිට කියලා දෙන්නේ මිනිස්සු දින 3කින් ඉවර කරන මිනිස්සු කීයක් ඕනද කියලා අපි ඉස්සරහ යමු. එතකොට 48 හදාගන්න අපිට දින 3ක් තියෙනවා. ඒතකොට මිනිස්සු ගන්න අපි x කියලා ගත්තොත් අපිට x වලට උත්තරයක් එනවා ළමයි කීයද? එතනට එනවා 16යි නේද? 16. ඒ කියන්නේ සුළු කරන්න කිතේවලක් නෑ. මම හිතන්නේ 48 බෙදීම 3 නේ එන්නේ. ඒතකොට ඒක 16යි. එතකොට මිනිස්සු 16ක් ඕන මේ වැඩේ දින 3කින් කරන්න. හැබැයි අපෙන් අහලා තියෙන අමතර වේදිය යුතු මිනිසුන් ගන්න. එතකොට ළමයි අපිට කලින් ඉඳලා මිනිස්සු 6 දෙනෙක්. එතකොට අමතර වේදිය යුතු මිනිස්සු ගන්න එන්නේ කීයද? අමතර මිනිස්සු 10ක් යොදවන්න ඕන මේ වැඩේ දින 3කින් සම්පූර්ණ කරගන්න. තේරුණාද? මෙතන එක පැහැදිලි කියලා එච්චර අමාරු නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ අමතරව කියන ඒ වචනෙන් තමයි මේක වෙනස් වෙන්නේ. ඔයාලා 16 කියලා ලියලා තිබ්බොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද 16 දෙනෙක් ඕන වුණාට මේ වැඩේ දවස් 3කින් නිම කරන්න අපි ගාව තැනටපත් 6 දෙනෙක් ඉන්නවා. එතකොට අපෙන් අහලා තියෙන තව කී දෙනෙක් දාන්න ඕනද කියලා මේ වැඩේ ඉවර කරගන්න ඉක්මනට. වැඩේ දවස් 8කින් ඉවර කරන්න පුළුවන් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා 6 දෙනෙක් ඉන්න නිසා. අපිට ඕන හැබැයි මේක දවස් 3කින් ඉවර කරගන්න. අපි එතකොට කරන්න ඕන මේ දවස් 3කින් ඉවර කරගන්න. තව කී දෙනෙක් මේකට ඇඩ් කරන්න ඕනද කියලා බලලා අපි ගාව දැනට 6ක් ඉන්නවා. අපිට 16 දෙනෙක් ඕන නම් තව 10 දෙනෙක් අපි 6 කරන්න ඕන. එතකොට ළමයි පළවෙනි ගැටලුවේ මෙන්න මේක තමයි උත්තරේ. හරි. දෙවෙනි එක අපි බලමු. ඒකේ තියෙන්නේ රූපේ දී ඇති තොරතුරු අනුව BAE හි විශාලත්වය සොයන්න. එතකොට අපි බලමු මොකද කෝණය කියලා. BAE මෙන්න මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට ළමයි මේක මට විදි දෙකකට හිතන්න පුළුවන් හදන්න විදි. පුඩු නිර්මාණයක් කරලා සදන්න පුළුවන්. ඒක කරොත් අපි සාම්ප්‍රදායික විදිහට හදලා බලමු ඉස්සෙල්ලා. අපිට ළමයි ගන්න පුළුවන් මේ අපිට දීලා තියෙනනේ A B සහ CD සමාන්තරයි කියලා දීලා තියෙනවා.
මේ ඇත්තම මේ ෆස්ට් එක ගන්න නිසා මේවර ලියන්න ඕනේ නැහැ. නමුත් අර කවුරුහරි මේ ප්‍රශ්න පත්‍රේ මේ වීඩියෝ එක බලන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න. දැන් මේ ඉස්සරහ ලියපුවා මේ ඉස්සරහ ලියන්නේ ළමයින්ට උනත් මේ වීඩියෝ එක වැදගත් වෙන නිසා මම එහෙම කරන්නේ. ඒකට AB සහ CD සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒකට ළමයි ඒකාන්තර කෝණ අනුව මේ B කෝණය කීයද? කීයද මේ කෝණය? 40යි. නේ Z හැඩයට තියෙන. ඒකට ඒකාන්තර කෝණ 40යි. තොර B යගේ අපිට එනවා 40. B කෝණය යගේ අපිට 40 කියලා ගන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපිට පුළුවන් මේ E කෝණය. මේ E කෝණය කියන්නේ ළමයි AEB කෝණය අපිට ගන්න පුළුවන් කොහොමද? මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු 180 වෙන. දැන් ඒක වෙන විදිහකට කරන්න පුළුවන් මේ එක එනවා හදන්න අපිට එනවා එක ප්‍රමේයයක් විදිහට තියෙනකොට එන්නේ සරල රේඛා දෙකක් මෙහෙම සරල රේඛාව මත හැදෙන කෝණ දෙවල එකතුව 180 කියලා හැදෙන්නේ. උඩ ඒ අනුව අපි ගාව මෙතන තියෙනවා 180න් අඩු කරන්න පුළුවන් මේ පැත්තේ තියෙන 70. උතර කී දෙන්නේ 110. එතකොට ඒක 110. මම කියන්නේ තේරුණාද? මේක යගේ 110. මෙතන මේ සම්පූර්ණ කෝණය මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල එකතු 180 නිසා මේ සරල රේඛාව මත මෙන්න මේ සම්පූර්ණ කෝණය 180යි. ඒතකොට ඒකෙන් 70ක් අඩු කරාම අපිට එන 110. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ABE ත්‍රිකෝණය සලකලා මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි කියලා ඒ ප්‍රමේය භාවිත කරලා මේ 180 සමාන වෙන්න ඕන කියලා මේ 110 40ත් දාන මෙන්න මේ කෝණය මොකද ඒ කෝණය. ඒත් සුළු කරාම කීයද ළමයි ඉන්නේ? සුළු කරාම අපිට එනවා A සමාන ඒකේ කෝණය සමානයි 30. ඇයි 150න් 180න් 150 කළු ගාම 30. හරිද? මම හිතුවා ඒක තේරුණා කියලා. තව කෙනෙක්ට වෙනස් විදියකට මේක හදන්න පුළුවන්. ඒක කරොත් අපිට පුළුවන් මෙන්න මෙතන පොඩි නිර්මාණයක් කරගන්න ඕනේ. හැම කරන්න මම මේක වෙන පාටකින් ඇදලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මෙතනට අපි මේ වගේ නිර්මාණයක් කරනවා අපි ලියන්න ඕනේ කොහොමද? අපි හදනවා මේ A හරහා රේඛාවක් අපි නිර්මාණය කරනවා ABට සහ CDට සමාන්තරව. මෙන්න මේක සමාන්තරව නිර්මාණය කරාට පස්සේ මෙතන හැදෙනවා ඒකාන්තර කෝණයක්. ඒ අනුව මෙන්න මේ කෝණය 40ක් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ඉතින් 70න් 40ක් අඩු කරාම මේ කෝණය 30ක් වෙනවනේ. එතකොට මේ අපි නිර්මාණය කරපු පාදය ඒ කියන්නේ අපි නිර්මාණය කරපු රේඛාව සමාන්තර නිසා මෙතනත් අපිට හැදෙනවා ඒකාන්තර කෝණය. ඒ අනුව මේක අංශක 30යි. ඒ වෙලෙ වෙන විදිහකට මේම ගැටලුව හදන විදිහට අර එකපාරට මෙතන ළමයෙක්ට මේක පේනවා මෙතන නිර්මාණයක් කරොත් මේකට ABට සමාන්තරව මේ E හරහා රේඛාවක් නිර්මාණය කරොත් සමාන්තරව මේ ආකාරයේ ඒකාන්තර කෝණ අවස්ථා දෙකකින් ටක් ගාලා මේක ගන්න පුළුවන්. මේ සුළු කිරීම මුකුත් කරන්න ඕනේ නැහැ. මේ අඩු කිරීම කෙලින්ම මේ ඒකාන්තර කෝණ නිසා 40යි මෙතනින් 30යි කියලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ ගැටලුවත් එච්චරම අමාරු නෑ කියලා. තුන්වෙනි ගැටලුව ළමයි අපිට දීලා තියෙනවා මේ භාග ආශ්‍රිතව එක. උඩ එක තියෙන සුළු කරන්න කියලා. 2 3x දාන 5 6x ඍණ 7 12x උඩ අපිට මේක සුළු කරන්න කලින් අපි දන්නවා මේ භාග වගේ තියෙනවා එකතු කිරීම අඩු කිරීම යනකොට අපිට හරය සමාන කරගන්න. දැන් මේකේ හරය සමාන කරගන්න ඕනේ මේ පද තුනේම පොදු හරයකට ගන්න ඕන. ඒක ළමයි දැන් දැක්ක ගමන් කියන්න පුළුවන් මේකේ පොදු හරය කීයද කියලා. මේකේ තියෙන විදිහට 3යි 3x 6x 12x වුණාම මේකේ පොදු හරයකට ගත්තාම අපිට 12x කියලා ගන්න පුළුවන් කියන එක අපිට පේනවා. ගණන් හදපු ළමයෙක්ට මේක තේරෙනවා. නමුත් අපි බලමු මේක කොහොමද ඇත්තටම ගන්න කියලා. අපිට පුළුවන් මේ පද තුන අරගෙන මේ පද තුනේ කුඩා පොදු ගුණාකාරය සොයන්න. හරිද? කුඩා පොදු ගුණාකාරය සොයන මේ මගේ වීඩියෝස් තියෙනවා ඒවා බලන්න. මේ මම දාන මේ උඩින් කාඩ් එක. එතකොට අපි මේකේ අපි ඉස්සෙල්ලා ගන්නවා මේ පද තුනම වෙනම අරගෙන කුඩා පොදු ගුණාකාරය සොයන්න. කුඩා පොදු ගුණාකාරය සොයන ළමයි මේ එක් පදය අපි
ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියන. හරිද? ප්‍රථමක සාධකවල ගුණිත ලෙස. ප්‍රථමක සාධක මොනවද? 2 3 5. ඒ වගේ එම සංඛ්‍යාවත් එකිනොත් පමණක් සාධක සැදෙන තමයි ප්‍රථමක සාධකය. හරි. අපි වෙනම යමු. ඒක ප්‍රථම සාධකවල ගුණිතයක් ලෙස ගත්තොත් 3x කියන එක එන්නේ 3 වාරයක් x. එතකොට 6x හදන්නේ කොහොමද? 2 වාරයක් 3x. හරිද? පස්සේ 12 හදන්නේ කොහොමද? 4 වාරයක් 3 දෙන්නේ නැහැ. එතකොට 4 හැදලා යන්න වෙන්නේ 2 2. එතකොට 2 2 3x. හරි. ඊට පස්සේ අපි කරන්නේ මොකක්ද දන්නවද? මේ හැම පදයකම වැඩිම බලය අරගෙන දැන් වැඩිම බලය අරගෙන ගුණ කරනවා. උඩ අපුදු ගුණ කරලා හොයන්නේ එහෙම. හරි. ඒතකොට අපිට දෙකට අදාළව තියෙන වැඩිම බලය කියලා තමයි 2 වර්ගය. මේ මෙතන 2 වර්ගයක් තියෙනවා. පස්සේ 3 මොනවද තියෙන්නේ වැඩිපුර? 3 තියෙන්නේ පළවෙනි බලය. ඒ කියන්නේ 3 විතර. x ගත්තොත් x කෙත් පළවෙනි බලය විතරයි. එතකොට x. හරිද? ඒ කියන්නේ එක් වල බලනවා වැඩිම ප්‍රථමක සාධකයේ ගුණිතය තියෙන්නේ. මොකක්ද මේක දෙකේ වර්ගයනේ තියෙන මේ 12x අදාළව දෙකේ වර්ගයක් තියෙනවා. ඒ නිසා අපි ඒක ගත්තා. ඊපස් 3 වයින් බලුවොත් 3 පළවෙනි බලය විතරයි තියෙන්නේ. x ගත්තොත් x ගේ පළවෙනි බලය විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේ ටික ගුණ කරොත් මේකේ දෙවේ බලය වෙලා 4යි 4 වරක් 3 12යි x. අන්න කුඩා පුදු ගුණාකාරය ගත්තා ළමයි 12x. හරි දෙක අමතර කරුණක් ඉදිරි කියලා දුන්නේ 12x. අන්න ඔහොම තමයි දිග ක්‍රමයට ඔයාලා හිතලා ගන්න. නැත්තම් මේක එකපාරට බැලුවොත් කොහමද මේ තුනටම පොදුවෙන් ගත්තොත් 12x තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ අපි අරගෙන මේ උඩ ලවයන් ටික දාගන්න. ඒ ටික දාගන්න ලේසිම ක්‍රමය මොකක්ද? මේකෙන් 12x ගෙන් මේ 3x බෙදන. ඒතකොට 4යි. ඒතකොට 4 මේ උඩ පදේ 4ෙන් ගුණ කරනවා. ඒතකොට 2 4 8යි. නැත්තම් අපි කරන්න ඕනේ මේ 8 පදේ හදාගෙන උඩ පදෙත් ගුණ කරනවා. දැන් 8 පදේ 3x නේ. අපි ඒක 12x කරගන්න නම් 4ෙන් ගුණ කරන්න. එහෙනම් උඩ පදෙත් අපි 4ෙන් ගුණ කරනවා. මොකද මේක කියනවලම 6x නම් ඒ 6x 12x කරගන්න ඕනේ 2කින් ගුණ වෙනවා. එතකොට උඩත් 2කින් ගුණ කරනවා. එතකොට කීයද? 10යි. ඊට ඊළඟේ කොහොමද? ඊළඟ එක කොහොමත් වෙනසක් නැහැ නේ. මොකද ඒකේ හරය එකමනේ තියෙන්නේ. ඊට පස්සේ උළු කරන්න තියෙන්නේ 8 ධන 10 ඍණ 7 කියන්නේ කීයද? 8යි 10යි 18යි 18න් 7ක් ගියාම 11x. sorry 11යි 11 බෙදීම 12x. හරිද? දැන් තේරුණා කිව්වේ. ඒක ඇත්තට දෙයක් නෑ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ යට පොදු හරයකට ගන්න එක. පොදු හරයකට ගත්තට පස්සේ තු ටික මේ කරගන්න ලේසි වලට. මෙන්න මේක තේරෙන්නේ නැති කෙනෙක්ට නම් කුඩා පුදු ගුණාකාරය අපි මෙතන ගන්නවා. අරගෙන තමයි මේක ගත්තේ. නැත්නම් එකපාරටම ඔයාලා ගණන් හදලා පොතේ ප්‍රැක්ටිස් කරලා මේක කරනවා. මේක බැලුවා ගමන් පේනවා මොකක්ද ඉන්නවා. යට හරය කියලා. හරිද? ඒකටලුවත් එච්චරම අවුලක් නැහැ. අපි යමු ඊළඟ ගැටලුවට. හතරෙන් ගාන තියෙන්නේ අපිට අමුතු ටිකක්. ඉරියව් ටිකක් තියෙනවා. බලන්න පහත දී ඇති හැඩ අතුරින් මේ දිල් දෙන හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත සුජු පිස්මයක මුහුණුත්තක දැකිය නොහැකි. නොහැකි හැඩතලය කුමක්ද? යටින් ඉරක් අදින කියලා තියෙනවා. හරිද? අපි ඉස්සෙල්ලා බලන්න මොකද්ද මේ කියන තියෙන්නේ කියලා. ත්‍රිකෝණාකාර හරස් කඩ. අපි දන්නවා ත්‍රිකෝණය කියන මේක. හරිද? ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන සුජු පිස්මයක්. ළමයි ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන සුජු පිස්මයක් කියන මේක. හරිද? සුජු පිස්මයක්. හරිද? අපෙන් ඔකේ හල් තියෙන මුහුණතරක හැඩයක් විය නොහැකි. දැන් අපි ගත්තා මේ තියෙන මුහුණතක්. මේ ගත්ත මුහුණතේ මොකක්ද තියෙන්නේ? මේකේ සුජුකෝණාස්ත්‍රාකාර මුහුණතක් තියෙනවා. හරි? අර රොම්බෝසේ දන්නවා රොම්බෝසේ කියන්නේ මෙන්න මෙහෙම තියෙන එකක්. මේක පින්තූරේ හැම පෙරුණට ඇත්තම ගත්තොත් මේක මේ එන්නේ රොම්බෝසයක් නෙමෙයි සුජුකෝණාස්ත්‍රයක් හරි සමචතුරස්‍රයක් හරි. මේකේ මෙහෙම සමචතුරස්‍රයක් හරි මෙහෙම තමයි එන්නේ. එතකොට විහින හැක්කේ මොකද්ද? රොම්බෝසේ. හරිද? මම තුනක පැහැදිලි කියලා. හැඩතලේ නැහැ. හරස් කඩ සුජුකෝණාස්කාර හරස් කඩක් තියෙන සුජු ප්‍රිස්මයක මුහුණතරක තිබිය නැහැ කියන්නේ. ඔයනම් කොලයක් අරන් අවල බලන්නකෝ. එතකොට ඔයාලට තේරෙනවා මේ කොහොමද එන්නේ කියලා හැඩතලේ. රොම්බසේක හැඩතලයක් එන්නේ නැහැ. අපිට එන්නේ එක්ක සුජුකෝණාස්ත්‍රාකාර එක්ක සමචතුරස්‍රාකාර වෙන මේක දිග අඩු නම් මෙතන මේ තියෙන මේ ත්‍රිකෝණයේ පාදයක සමාන විදිහට දිග මේ පැත්තේ වෙදලා මෙහෙම આવොත් ඒක සමචතුරස්‍රයක් වෙනවා. හරිද?
කොයි වෙලාවකත් රොම්බසයක් හැදෙන්නේ. රොම්බසයක් හැදෙනවා නම් ඒක පොඩ්ඩක් මට හිතා ගන්න බෑ කොහොමද හැදෙන්නේ කියලා. ඒක නිකන් අර මෙහෙම වගේ එකක් වෙන්න ඕනේ. අනේ මන්ද මේක විතර අඳින්න අමාරුයි. කොහොම හරි අපි මේ ගත්තොත් මේක දීලා තියෙන ප්‍රශ්නය අනුව ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක හැඩතලය මොකක්ද නොවෙන්න පුළුවන් එක රොම්බස. හරිද? ඊළඟ ගැටලුවට ගියොත් පස්වන ගැටලුව. වට්ට ප්‍රස්ථාර ගණනක් දීලා තියෙන්නේ. දී ඇති වට්ට ප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය රංග කලාව අදාරණ සිසුන් ගණන 30යි. ඒ කියන්නේ නාට්‍ය රංග කලාව අදාරණ ළම ගණන 30ක් කියලා දෙනවා. වට්ට ප්‍රස්ථාර අපි මතක් වෙන්න ඕන ගණන් හදපුවා. ඔය අපි මේකේ සටහන් කරලා තියෙන අංශක හා අපි දන්න දත්තත් එක්ක පොඩි ඉලක්කම් හෝමාරුවකින් තමයි මේක හොයාගන්න ඕන. අපෙන් අහලා තියෙන්නේ නැටුම් හදන සිසුන් ගන්න. අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ කොටස. ළමයි අපිට කියලා තියෙන විදිහට නාට්‍ය රංග කලාව හදන්නේ 30යි. එතකොට අංශක 20ට මේක නිරූපණය කරලා තියෙන ළමයි 30 දෙනෙක්. හරිද ළමයි? 30ක්. මේ අකුරු ගණන් ඉලක්කම් ගණන් හිතන්න බෑ පොඩ්ඩක්. එතකොට අංශක 20න් අපිට කියලා තියෙනවා ළමයි 30 දෙනෙක්. අපි දැන් හොයාගමු නැටුම් කරපු ප්‍රමාණය හොයාගන්න කලින් අපි නැටුම් වලට අදාළව මේ වට්ට ප්‍රස්ථාරයේ දීලා තියෙන අංශක ප්‍රමාණය අපි සියලු හොයාගමු. හරිම සරලයි මේක. අපි දන්නවා මේ ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි. 360න් අපිට මෙතන චිත්‍ර වලටම 180ක් ඉවත් කරලා තියෙනවා. ඒතකොට අපි දන්නවා එතකොට මේක මෙහෙම ගන්න පුළුවන්. එතකොට සංගීතයට 90යි. හරිද? අපි ලියාගමු. 360 සමාන කරගන්න ඕන ළමයි. කීයද? චිත්‍ර වලට 180යි. සංගීතයට කෙලිම 90ක් තියෙනවා. පස්සේ චිත්‍ර වලට සමාන නාට්‍ය රංග කලාවට 20ක් ඉන්නවා. එතකොට අපි දන්නේ නැත්තේ නැටුම්. නැටුම් වලට කීයද? මේක සුළු කරාම අපි නැටුම් වලට එනවා කීයද? අංශක 70. අංශක 70. එතකොට නැටුම් මේ වට්ට ප්‍රස්ථාර නිරූපණය කරලා තියෙන්නේ අංශක 70 කෝණයක් පිහිටින විදිහට තමයි අපි මේක නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ අංශක 70ට අදාළව ළමයි ගන්න කීයද කියලා. එතකොට අපිට දීලා දෙන දත්තයක් අංශක 20කට 30යි නම් අංශක 70කට කීයද? ඕක තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි ගත්තොත් මේක ළමයි ගන්න මෙතන x ගත්ත නිසා මේක y කියලා ගත්තොත්. එතකොට 20ට 30යි නම් 70ට කීයද? ලෝක තමයි කරන්නේ. ඒකට අපි මේක දැන් විවිධාකාර ක්‍රම තියෙනවා. මම කරන නම් මේකට මෙච්චර නම් අරකට කොච්චරද කියලා අපි ගමු. මේක මේ බෙදමු දෙපැත්ත. ඒකට 20 70 සමාන වෙනවා 30 බෙදීම y කියලා අරගෙන මේක y සුරු කරන්න තියෙනවා. ඒකට y සමාන වෙනවා ළමයි. මහි හැබැයි ගියාම 30 වැඩි කිරීම 70 බෙදීම 20. තෝ ළමයි y එනවා 105ක්. එතකොට ළමයි 105 දෙනෙක් නැටුම් කරලා තියෙනවා. තොරද ඒක එච්චරම අමාරු නෑ. ඒක පොඩක් තියෙන්නේ කෝණය ඉස්සෙල්ලා හොයාගන්න ඕන. අංක 1ට අපි කෝණය හොයාගන්න කරගන්නවා. කෝණය ඇවිල්ලා අංශක 70යි. ඊට පස්සේ අපිට දීලා තියෙන දත්තය අනුව අංශක 20 කියන එක මෙතන සටහන් වෙලා තියෙන නාට්‍ය රංග කලාවට. එතන ශිෂ්‍යයන් 30ක් කියලා දීලා තියෙනවා. එතකොට අපි ඒක අංශක 70ට කොච්චරද වෙන්නේ කියලා බලලා ඒක සුළු කිරීම කරගෙන යනවා. එතකොට අංශක 20ට 30ක් නම් 70ට කීයද කියලා අපි මේක අර ප්‍රතිලෝම ගන්න. මේක මම මෙහෙම ගත්තේ නැත්නම් පුළුවන් ළමයින්ට මේක අංශකයකට කීයද කියලා අරගෙන ඒක 70න් ගුණ කරන්න. ඉතින් මේ වගේ සරල වෙන්න ඕනේ මේ වගේ ඔයාලා දැන් හොඳට ගණන් හදලා පුළුවන් වෙනස මේ කරන්න පුළුවන්. ඒකට අපිට ළමයි 105ක් වෙනවා නැටුම් කරන. හරි. ඉතින් ගැටලුවට යමු. 6 වෙනි ගැටලුවද ගියොත් ළමයි දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වෙනවලු. ඊට පස්සේ DOC සරල රේඛාවක් මගින් AB ජාය සමච්ඡේදනය වේලු. එතකොට අහලා තියෙන්නේ CDB කෝණය. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහලා තියෙන්නේ. හරිද? එතකොට මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්තයක් මත ලක්ෂ 4ක් තියෙනවා. එතකොට ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එතකොට
අපිට වෘත්ත චතුරස්‍රවල ප්‍රමේයන් මතක් වෙන්න ඕන. වෘත්ත චතුරස්‍රවල තියෙනවා අපිට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වේ කියලා. ඒ කියන්නේ සම්මුඛ කෝණ 180යි. ඒක එහෙම ගත්තොත් අපිට මේ වෘත්ත චතුරස්‍රය ගත්තොත් ABDE වෘත්ත චතුරස්‍රය ගත්තොත් ABDE වෘත්ත චතුරස්‍රයෙන් අපිට B ගේ අගය ගන්න පුළුවන් ළමයි කොහොමද? B කෝණයේ අගය එනවා ළමයි 180න් අඩු කරන්න ඕන 120ක්. උර අපිට එනවා 60යි කියලා. ඔය B ගේ අගය අපි හොයාගත්තා 60යි. හරිද? මෙන්න මේ ගේ අගය 60යි. හරිද? අපිට තව එක තරක් හොයාගත්තොත් ඇති මේ අපිට ඕන කරන කෝණය සොයාගන්න. හරිද? ඊළඟ ප්‍රමේය තමයි දැන් අපිට කියලා දෙනවා මේ AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C කියලා. හරිද? ඒක කියලා දෙන්නේ මේ DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වෙනවා කියලා දෙනවා. එතකොට අපි දන්නවා ප්‍රමේයක් තියෙනවා මොකක්ද? වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රය හරහා යන කෝණය. ජය ලම්බක වේ කියලා. දැන් ඒතර මේක ඇවිල්ලා ජය මධ්‍ය ලක්ෂ්‍ය C යන කේන්ද්‍රය හරහා නම් මේක ලම්බකයි කියලා අපිට ප්‍රමේයක් තියෙනවා. එහෙම ගත්තොත් මෙතන අංශක 90යි මෙතන අංශක 60යි. එතකොට මේක මොකද? මේක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණවල ගන්න සමාන වෙයි. හරිද? බලන්න මෙතන 90යි. එතකොට කොහොමද ළමයි එන්නේ? අපිට ඕන D කෝණය. එතකොට D කෝණය සමාන වෙනවා කීයද? මේක 90න් 60ක් අඩු කරාම එනවා කීයද? 30. ලේසිනේ. මේක තව ක්‍රම තියෙනවා හදන්න. මම කරේ මේක මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ කියන කොටසෙන් මම ගත්තේ මේක අගේ මේ දෙකට සමාන කරලා. නැත්නම් ඔයාලට ඉතින් මෙතන ඇතුළේ ගත්තත් එමෙ මෙතන අංශක 90ක් වෙන්න එපා. හැමතිස්සෙම ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රය හරහා යන හදින රේඛාව හැමතිස්සෙම ජායට ලම්බක වෙනවා. ඒතර 90 මේක 90ක් වෙන්න ඕන. එහෙම ගත්තොත් ළමයි ඒතර මෙතන 90යි 60යි 150. එතකොට ත්‍රිකෝණයක් ඇතුලේ අභ්‍යන්තර කෝණවල එකතු 180න් අඩු වුණොත් මෙතනත් එන්නේ 30යි. මේ විදිහටම හදන්න පුළුවන්. මේවා හේතු ලියන්න ඕනේ. මොකද මේක පළවෙනි පත්‍රයේ හේතු ලියන්න ඕනේ. දෙවෙනි පත්‍රේ නම් අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ. මේක කොහොමද ආවේ කියලා. ඉතින් ඒක ඇතුළත එච්චරම මාරු නෑ. මෙතන තියෙන පොඩි අඳුන ගන්න ඕන වෘත්ත චතුරස්‍රයක් කියලා. මොකද වෘත්තයෙන් මත තමයි ලක්ෂ 4ම තියෙන්නේ. ඒක වෘත්ත චතුරස්‍රයක් ආශ්‍රයෙන් අරගෙන වෘත්ත චතුරස්‍රයක ප්‍රමේයක් ඔලුවට එන්න ඕන. මොකද්ද? සම්මුඛ කෝණ 180ක් වෙන්න ඕන කියන එක. ඒ ආශ්‍රයෙන් මෙතන 60 කියන එක අපිට හදා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙතන ඊළඟ එක තමයි අර ජාය මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට අන්තර රේඛාව ජායට ලම්බක වේ කියන ප්‍රමේය ආශ්‍රයෙන් මෙතන අංශක 90යි කියලා අරගෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ සම්මුඛ කෝණ දෙකට සමාන වේ කියලා අරගෙන ඒක තුන සමාන වේ කියලා අරගෙන මේක අංශක 30යි කියලා හදුවා. මෙන්න මේ වගේ ඔයාලට ගාන දැක්කට පස්සේ ගාන කරනකොට එක දිගට ප්‍රමේයන් ටික උඩට එන්න ඕන. එතකොට තමයි ඔයාලට ගාන හදා ගන්න ලේසි වෙන්නේ. හරි. අත්වන ගැටලුව අපිට දැන් සාධක සොයන්න කියලා. දීලා තියෙන්නේ 2x වර්ග ඍණ 18. අපි ඒක ලියා ගන්නවා 2x වර්ග ඍණ 18. අපිට මේකේ මොනවද තියෙලා මේ පොදුවෙන් අපිට දෙකක් එළියට ගන්න පුළුවන්. මොකද මෙතන 2x තියෙනවා. මේක 18 අපිට ප්‍රශ්න කරොත් දෙවාරයක් 9 කියලා ගන්න පුළුවන්. එතකොට අපිට 2x වර්ග ඍණ 9 කියලා ගන්න පුළුවන්. ඊපස්සේ අපිට ගත්තොත් මේක වර්ග දෙකක අන්තරයක් එක ඔයාලට පේන්න ඕන. x වර්ග ඍණ 9. ඒක අපිට නැත්තම් ගන්න පුළුවන් x වර්ග ඍණ 3 වර්ග අතව 2. ඒ වර්ග දෙකක අන්තර කොහොමද දෙන්නේ ළමයි? x වර්ගය ඍණ y වර්ගය කියලා තිබ්බොත් කොහොමද දෙන්නේ ළමයි? x ධන y තව x ඍණ y. එහෙම ගත්තොත් මේක එන්නේ දෙවාරයක් x ඍණ 3 x ධන 3. ඔන්න ඔහොම තමයි. ඔකේ සාධකය. හරි. මෙතන ගැටලුවක් තේරුණා කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක කරේ මේ අත්ත තිබ්බ පේපර් එකේ පළවෙනි පත්‍රයේ කොටසේ ගණන් 7ක්. ඉක්මනට මම ඊටු ගණන් ටිකත් එක්ක ඊළඟ වීඩියෝ එකට හම්බ වෙන්න.
මේ ඔක්කොම ටික පාට දානකොට වඩා ටික ටික දාලා ඔයාලට තේරුම් ගන්නත් ලේසි. ඒකට ඉස්සරහට බලන ළමයෙකුට උනත් තේරෙනවා කොහොමද ප්‍රශ්න ටික කරන්න කියලා. ඔයාලා channel එකත් එක්ක රැඳී ඉන්න, channel එක subscribe කරලා ඉන්න. ඉක්මනට මම ඊළඟ වීඩියෝ එකක් ගේනවා. නිසා යාළුවෝ share කරලා මේ channel එක ගැන update එකක් දෙන්න. then subscribe කරලා මටත් උදව් කරන්න. එහෙනම් ඉතින් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.